හැමෝටම සුබ දවසක්. සොයම් විත් සකෝ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්නේ freestyle hand movement first step එක. නිදාසාර පිහිනුම් ක්‍රමයේ අත්හැසිරවීමේ පළමු පියවර. මගේ මේ වීඩියෝ lesson එක follow කරන්න කලින් videos follow කරලා ඉන්නව නම් හොඳයි. අනිවාර්යයෙන්ම follow කරන්නත් ඕනේ. මොකද freestyle stroke එක මම කියලා දෙන්නේ වීඩියෝ lessons කිහිපයකට කඩලා step by step. මගේ වීඩියෝ බලලා පීනන්න වගේම ජීවිත ආරක්ෂාව ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ හැම වීඩියෝ එකක්ම ෆලෝ කරන්න ඕනේ. තව මම ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කියලා දෙන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න අමතක කරන්න එපා. අපි පීනන්න කලින් ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කිහිපයක් කිරීම වැදගත්. ඒකට හේතුවත් මම ඒ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. තවත් වැදගත් දෙයක් තමයි අපි පූල් එකකට බහින්න කලින් ෂවර් එකක් දාගෙන අපේ ශරීරයේ තියෙන කුණු දූවිලි පුළුවන් තරම් පිරිසුදු කර ගැනීම. මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මගේ අනෙක් social medias උත් follow කරන්න අමතක කරන්න එපා. මම මුලින්ම freestyle hand movement කරන විදිය නිවැරදිව කරලා පෙන්නන්නම්. finger points තමයි අපි වතුරට මුලින්ම enter කරන්නේ. අපි එතනදී කරන්නේ වතුර ඇල්ලීමක් හින්දා ඒකට අපි කියන්නේ catch. බැල්ල මිටෙන් අත නමලා අංශක 45ක පමණ කෝණයකින් මේ විදිහට පපුව යටින් තමයි අත ගෙනියන්නේ. වතුර ඇදීමක් නේ අපි එතනදී කරන්නේ. ඒකින්ද අපි ඒකට කියන්නේ pull. අත ගෙනියන්නේ හරියටම පපුව යටින් නෙමෙයි ටිකක් අත සයිඩ් එකට බර වෙන්නයි මේ විදිහට ගෙනියන්නේ. ඊළඟට තමයි අපි අත හොඳට දිගහැරලා වතුර තල්ලු කරන්නේ. ඒකට අපි කියන්නේ push. ඊට පස්සේ පුළුවන් අපේ අත වතුරෙන් උඩට ගන්න. එතනදී අපි කියන්නේ exit. catch pull push exit. මේ ස්ටෙප් ටික වගේම කික් එකත් නිවැරදිව වෙනවා නම් තමයි අපිට පහසුවෙන් වතුර ඉස්සරහට යන්න පුළුවන්. freestyle underwater hand movement එක තමයි මම ඔයාලට පෙන්වුවේ. අපි ඊළඟට බලමු freestyle above water hand movement එක කොහොමද වෙන්නේ කියලා. underwater වලදී අපි වතුර push කරනවානේ. එතකොට අත හොඳට දිග අරින්න ඕනේ. ඊළඟ ස්ටෙප් එක තමයි වැලමිටෙන් නමලා අපි අත ඉස්සරහට අරගෙන තමයි finger point වතුරට enter කරන්නේ. එතකොට අපේ උරහිසත් ඉස්සෙනවා වැලමිටත් නැමෙන්න ඕන. finger points යන්නේ පොඩි දුරක් තියලා වතුරට උඩින්. මේ ඔක්කොම ටික මම අද කියලා දෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් වීඩියෝ එකකට කඩලා තමයි මම කියලා දෙන්නේ. එහෙම කොටස් වලට කඩලා කරන වීඩියෝස් ඔක්කොම එකපාර කරන්න යන්න එපා. එකින් එක ෆලෝ කරන්න. තව දෙයක් තමයි අපේ අතේ ඇඟිලි තියාගන්න අපි සාමාන්‍ය විදිහට මේ විදිහට තද කරලත් නෙමෙයි. මෙන්න මේ විදිහට තමයි තියාගන්නේ. මේ විදිහට විහිදවන්නෙත් නැහැ. අද පළවෙනි ස්ටෙප් එක විදිහට අපි කරන්න යන්නේ drag arm. ඒ කියන්නේ අපි underwater කරපු ස්ටෙප් ටික තමයි try කරන්නේ. ගොඩේ ඉඳන් පුරුදු වෙලා ඊට පස්සේ පුළුවන් අපිට වතුරට බහැලා පුරුදු වෙන්න. අත් දෙක මේ විදිහට තියාගෙන catch pull push. catch pull push. අංශක 45ක වගේ කෝණකින් catch pull push. ගොඩේ ඉඳන් මේ විදිහට කීප සැරයක් කරලා තමයි අපි ඊළඟට වතුරට බහැලා ගැට එක අල්ලගෙන මේක try කරන්න පුළුවන්. අත් දෙක හොඳට දිග ඇරලා ගැට එක අල්ලන්නේ මූණත් හොඳට වතුරට දාන්න ඕනේ සිරස් අතට. ඊට පස්සේ තමයි අපි drag arm එක කරන්නේ. catch pull push. catch pull push. catch pull push. මේ විදිහට try කරලා ඔයගොල්ලෝ satisfied වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් kick board එක use කරලා drag arm එක try කරන්න. breathe කරන එක ගැන හිතන්න එපා. මම ඒක hand movement full පුරුදු වුණාට පස්සේ කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට breathe කරන්න ඕන වෙනකොට නැගිටලා breath එක ගන්න. ඊට පස්සේ ආය drag arm එක continue කරන්න. හොඳයි. අදට පාඩම ඉවරයි. පීනන්න බැරි කෙනෙක් මේ දේවල් try කරනවා නම් තනියම pool එකට වතුර තියෙන තැනකට යන්න එපා. පීනන්න පුළුවන් කෙනෙක් එක්ක ගිහිල්ලා මේ දේවල් try කරන්න. මගේ අදහසක් තියෙනවා අස්වැසුම තියෙන වගේම අඩු ආදායම් ලාභී ළමයින්ට නොමිලේ උගන්වන්න. හැබැයි පූල් ෆී කරන් ගෙවා ගන්න ඕනේ. රුපියල් 300ක් හෝ 400ක් වගේ මුදලක් තමයි වෙන්නේ පැයකට. පැයක් හොඳටම ඇති. ෆී එක පූල් එකෙන් පූල් එකට වෙනස් වෙනවා. ළමයි 5 දෙනෙක් නම් අඩුම ඉන්නවා නම් හොඳයි. මම ඉන්නේ දීගම් ප්‍රදේශයේ. එයාවට ඉන්න ළමයින්ට දෙමාපියන්ට පුළුවන් මගේ සෝෂල් මීඩියා හරහා මට කතා කරන්න. මගේ තවත් අදහසක් තමයි වයස් භේදයකින් තොරව නොමිලේ වැඩමුළු පැවැත්වීම. කැමති කට්ටිය ඉන්නවනම් මගේ සෝෂල් මීඩියා හරහා මට කතා කරන්න. ඔයාලා කැමති නම් මේ දේවල් ඉගෙන ගන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න, like and comment කරන්නත් පුළුවන්. මගේ අනිත් සෝෂල් මීඩියා වල links පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒවා follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.